අයිබෝන් 7 topic in 7 day with සජීවි සමගයි අදත් ඔබ එකතු වෙලා තියෙන්නේ. ඉතින් අදත් අපි සූදානම් වෙලා තියෙනවා කාලීන මාතෘකාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඉතින් ඒකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර මහනගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීනි සුපිනී සඳමාලි මන්ත්‍රීතුමිය. අයිබෝන් මන්ත්‍රීතුමිය. ඉතින් කොහොමද ඔබතුමියට මේ දවස්වල? මේ දවස්වල ඉතින් රටේ හැමෝම මුහුණ දෙන ප්‍රශ්නවල මුහුණ දීගෙන අපි ජීවත් වෙනවා. අපි කාලීන මාතෘකාවලට එන කලින් මම කැමතියි දැනගන්න ඔබතුමියගේ අතීතය සම්බන්ධයෙන්. මම අනුරාධපුරේ උපන් ගම. මගේ පාසල් ජීවිතේත් අනුරාධපුරේ තමයි මම ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත් නිවන්තර චෛත්‍ය මහාවිද්‍යාලයේ. මම 2018 අනුරාධපුර මහනගර සභාවට දේශපාලන වශයෙන් පිවිසෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරලා කොට්ටාසේ ජයග්‍රහණය කළා තමයි ඇත්තට මම එන්නේ. මම සතුටු වෙනවා මොකද මම තෝරගත්ත පක්ෂය පිළිබඳව සහ තෝරගත්ත නායකයෝ පිළිබඳව මෙවරත් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දැනට අනුරාධපුර මහනගර සභාවේ පොදු ජන පෙරමුණේ එකම මන්ත්‍රීවරිය විදිහට සභා කටයුතු සිදු කරන ගමන්ම ජනතාවට සේවය සිද්ධ කරනවා සහ මගේ පක්ෂය වෙනුවෙන් මට කළ හැකි කාර්යය මේ වෙනකොට නියැලෙනවා. එතකොට මේ වෙනකොට අනුරාධපුර මහනගර සභාව තුළ පොහොට්ටුව නොහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරිය සහ දෙන්නටම මන්ත්‍රීවරයෙක්ටත් වරියකටත් පමණයි. හරි ඒ වගේම දැනගන්න කැමති මන්ත්‍රීතුමිය ඔබතුමිය කොහොමද මේ දේශපාලනයට ඒ කියන්නේ ඔබතුමියගේ ආසාවක් විදිහටද නැත්නම් අතීතේ ඉඳන්ම මේ සම්බන්ධය අධ්‍යයනය කරලාද කොයි විදිහටද? මම ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායිකාව. එතකොට චූටි කාලේ ඉඳන් දේශපාලනය පිළිබඳ ලොකු ආසාවක් තිබුණා. ඒ නිසාම මම දේශපාලනය පිළිබඳව මට පුළුවන් විදිහට මම අධ්‍යයනය කරා. ඊට පස්සේ මට ලොකු අවස්ථාවක් ලැබුණා අනුරාධපුර නිවන්තක චෛත්‍ය මහාවිද්‍යාලයේ මගේ පාසල සහ මේ අවස්ථාවේදී මගේ පාසලේ ඒවකට ගුරුවරු මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ අය මගේ අවශ්‍යතාවයට මට නිදහස දුන්නා සහ මට අවශ්‍ය උපකාරක ලබා දුන්නා. ඉතින් කතානායිකාව විදිහට ඒ පිවිසීමත් එක්ක ලොකු ජීවිතේට ආසාවක් තව වැඩි වුණා. බලාපොරොත්තුවක් ඇති වුණා. ඔහොම ඉන්නකොට මම මුලින්ම මගේ වෘත්ති විදිහට තෝරගන්නේ පෙරපාසල් ගුරු භූමිකාව. පෙරපාසල් ගුරු භූමිකාව ඇතුලේ මම දරුවොත් එක්ක වැඩ කරනවා, පවුල් එක්ක ගොඩක් සම්බන්ධ වෙනවා. සමාජයේ මූලික කුටුම්බේනේ පවුල කියන්නේ. ඒතොර ඒ පවුල් එක වැඩ කරනකොට මට ලොකු උවමනාවක් ඇති වුණා. මිනිසුන්ගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ කාන්තාව දරුවෝ මුණ දෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් මම කාන්තාවක් වීම කරන කොටගෙන මට යම් දෙයක් කරන්න පුළුවන් නම් මං හිතනවා මම මාව වදාලා හදපු මගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙනුත් මේ රටේ කාන්තාවක් වීම තුලත් මට කළ හැකි උපරිම දේ ඒ වෙනවා කියලා. ඉතින් 2018 දී මගේ පෙරපාසලට පණිවිඩය වෙන එවකට මහනගර සභාවේ නගරාධිපතිතුමා ඡන්ද ඉල්ලන්න එන්න කියලා මම බොහොම ආසාවෙන් ගියා. හිතේ කාලයක් තිස්සේ පැල්පැදෙන ආසාවක් අවස්ථාවක් ලැබුණා. මම දෙපාරක් හිතුවේ නැහැ මම නගරාධිපතිතුමාට කැමැත්ත දීලා. මගේ අයියලා දෙන්නෙක් ඉන්නවා මම හොඳටම දන්නා තාත්තා කැමැති කියලා. මොකද අර ගොඩක් කාලවට අපේ තාත්තලාගේ හිතවල තියෙන අර කාන්තාව වුණාම මෙහෙම ඉන්න ඕනේ, හවස වෙද්දි ගෙදර ඉන්න ඕනේ, මේ රැකියාව ගැලපෙන්නේ නැහැ. එකම දුවද ඔබතුමිය නැත්නම් මගේ පවුලේ අයියලා දෙන්නයි සහෝදරියෝ 4 දෙනයි. එතකොට මට වඩා වැඩිමල් අක්කා කෙනෙක් ඉන්නවා. මම පවුලේ 4 වෙනියා. මම ඒ වෙලාවේ දෙවෙනි අයියට කතා කරලා අහනවා මම මෙහෙම අවස්ථාවක් තියෙනවා මම කැමතියි කියලා. ඔයා මොකද කියන්නේ කියලා. ඉතින් මම හරි සතුටු වෙනවා. මම නංගි කෙනෙක් විදිහටත් මගේ අපේක්ෂාවට යන්න මට හම්බෙච්ච පළවෙනිම මොටිවේෂන් එක එතන. ඔයා කැමති නම් ඉල්ලන්න ඉතුරු ටික මම බලා ගන්නම් කියලා. හරි. එතකොට මම සතුටු වෙනවා අද දවසේ දා පාසල් භූමිකාව තුල කතානායකව අද මගේ වැඩසටහනේ කතානායිකාව වීම. ඉතින් ස්තුතියි අද මගේ වැඩසටහන සම්බන්ධව. ස්තුතියි ආරාධනා කිරීම සම්බන්ධව. ඒත් එක්කම මන්ත්‍රීතුමා දැන් ඔබතුමියගේ තාත්තා කොහොමද කැමති වෙන කෙනෙක් නමුත් සහෝදරයා සම්බන්ධුනා කියලා. කොහොමද ඔබතුමියට මේ දේශපාලන භූමිකාව තුල ඔබතුමියට මේකෙදී ආපු අභියෝග හැලහැප්පීම් සහ කම්කටොළු බාධා ගැන කෙටියෙන් විස්තරයක් කළා. සාම්ප්‍රදායිකව පළවෙනි අභියෝගය ආවේ ඇත්තටම පවුල ඇතුලෙන්. ඒ කියන්නේ අර පවුල් විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන ව්‍යුහය ඇතුළෙත් කාන්තාවන්ගේ සංස්කෘතිය ඇතුළෙත් කාන්තාවන්ට දේශපාලනය ගැලපෙන්නේ නැහැ කියන කාරණේ තමයි බොහෝ වෙලාවට සමාජය උකහාගෙන තියෙන්නේ. ඒක මටත් ආවා. විශේෂයෙන්ම තරුණ කාන්තාවක් විදිහට. ඒ අභියෝගයට හැබැයි මම හරි සූක්ෂම විදිහට මුහුණ දුන්නා. ඒ මුහුණ දීම
වාර්තක වෙලා මම 2018 වසරේ මහනගර සභාවේ මන්ත්‍රීවරියක් වෙනවා. ඊට පස්සේ පළාත් පාලන ඉතිහාසයේ පළාත් පාලන ආයතන 341කින් පළවෙනි වතාවට ළමහා කාන්තා කමිටුවක් පිහිටවපු පළවෙනි මේ සභාව බවට පත් වෙන අනුරාධපුර මහනගර සභාව. ඒකේ සභාපතිත්වය මම දරන්නේ. ඊට පස්සේ 2019 වර්ෂයේ අගභාගයේදී ළමහා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියනිශාන්ත මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් බවට පත් වෙනවා මම. ඉන් අනතුරුව මට ලොකු හැකියාවක් සහ අවකාශයක් නිර්මාණය වෙනවා සමස්ත කාන්තාවන්ටත් දරුව වෙනුවෙනුත් දේශපාලන වශයෙන් මැදිහත් වෙන්නත් ඊට එහා ගිහිල්ලා සමාජයේ කාන්තාවක් විදිහට මැදිහත් වෙන්න දායකත්වය ලබා දෙන්න. ඔව් අපි දන්නවා මන්ත්‍රීතුමිය කාන්තාවක් දේශපාලනයට හෝ කිසියම් හෝ ස්ථානයකදී ස්ථානයක් එක පියවරක් ඉදිරියට එනකොට කම්කටොළු බාධා රැසක් කාන්තාවන්ට උරුමයි. ඒක නියතයක්. අපිට ඒක වෙනස් කරන්න බැරි දෙයක්. අපි උපන්දා සිට මේ කියන්නේ මමත් කාන්තාවක් ඔබත් කාන්තාවක් මෙතන අපිව නරඹන අය අතරත් ඔබත් කාන්තාවක් වෙන්න පුළුවන්. ඉතින් අපි උපන්දා සිටම දුක්ඛම් කටළු බාධකත් එක්ක එන කට්ටියක්. එතකොට දැන් මේ මාර්තු මාසයේ අගභාගයේ තමයි අපි ඉන්නේ. ඉතින් තාම ඉවරත් නෑ මාර්තු මාසේ. ඉතින් මාර්තු මාසය කියන්නේ කාන්තාවන්ට උරුම මාසයක් කියලා තමයි පොතේ පතේ කැලෙන්ඩරේ සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි එහෙම සඳහන් වෙච්ච මාර්තු මාසයේ මාර්තු 8 දිනයට විතරද මේ වෙනකොට සීමා වෙලා තියෙන්නේ ඔබතුමී හිතන විදිහට? දැන් මෙහෙමයි සමාජයේ කතිකාවතක් ඇති වෙලා තියෙනවා මේ කාන්තා දිනේ මාර්තු 8 වෙනිදාට ජගත් කාන්තා දිනය කියලා නම් කරන. හැබැයි මමත් කාන්තාවක් විදිහට මම පිළිගන්න දෙයක් තියෙනවා. ඇත්තටම අපිට එක දිනයක් සීමා කළා මදි. මොකද ආදරණීය දියණියක් විදිහට මේ ලෝකයට ජනිත වෙලා සදාදරණීය සහෝදරියක් විදිහට පවුල ඇතුලේ පළවෙනි අඩිතාලම තියලා ඉන් අනතුරුව යෙහෙලියක් විදිහට සමාජගත වෙලා පස්සේ පෙම්වතියක් වෙලා යුග ජීවිතයට එළඹෙනවා භාර්යාවක් විදිහට. එතනින් නොනවති අසීමිත වගකීම් සම්බාරතාවක් තමන්ගේ හිස මත දරාගත්ත ආදරණීය කාන්තාව අම්මා කියන භූමිකාව ඇතුලේ කළ හැකි උපරිම කර්තව්‍යයන් සිද්ධ කරලා මිත්තණියක් විදිහට ජීවිතය අවසන් ගමන් යනවන් නම් ඒ කාල පරාසය තුළ ඇය විසින් සිදු කරන ක්‍රියාදාමයට අභියෝග කරන්න අපි ගත්තොත් අපිට විරුද්ධව ඉන්නේ පුරුෂ පාර්ශවයනේ. පුරුෂයන් 100කට කාන්තාවකට අභියෝග කරන්න නොහැකි තත්ත්වයක් තියෙනවනේ. එහෙම නම් ඇයි මේ 365 එක දවසක් විතරක්? ඔව්. ඒක අපිට දීලා තියෙනවා. ඉතින් අපේ කට්ටිය අපි සමරන්න නුමනා වුණත් නැතත් කට්ටිය සමරනවනේ. ඔබතුමියත් සමරන්න සහභාගී වෙනවා. හැබැයි ඇත්තටම සැමරුමක් තියෙනවද කියන එකේ ගැටලුවක් වර්තමානයේ වෙනකොට පැන නැගිලා තියෙනවා. පිරිමි 100කට කාන්තාවකට විඳින දුක් කම් කට්ටලු ගැහැට විඳින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා, බැරි අවස්ථාවක් තියෙනවා. මේ වෙනකොට පිරිමි පාර්ශව විසින් කාන්තාවන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා මේ දේශපාලන භූමිකාවෙත් සමාජ මාධ්‍ය තුලත් මාධ්‍ය ක්‍රියාකාරිනියන්ට. කෙලින්ම කතාවට ආවොත් මේ වෙනකොට සමාජයේ යන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා දැන්ට. දිල්කා සමන්මලි අපේ ආදරණීය මාධ්‍යවේදිනියට එල්ලවන ප්‍රහාරය. ඔබතුමේ පිළිබඳව දකින්නේ කොයි විදිහටද? ඇත්තටම මෙහෙමයි මම මේ දිල්කා මාධ්‍යවේදිනිය පිළිබඳව මම ගොඩක් එතුමියට ගරු කරනවා. මොකද ඔමායා මහත්මියට ඔබට මතක නම් ඊට ප්‍රථම ඔවැනිම අවස්ථාවකට මුහුණ දෙන්න උනහම එතුමිය හරි ලස්සන මේ සටහනක් තිබ්බා එතුමියගේ Facebook එකේ. මගේ ජේෂ්ඨ මේ මාධ්‍යවේදිනියක් විදිහට ඇයට සිදුවිච්ච සිදුවීම පිළිබඳව හෙලා දැකලා හරි ලස්සන සටහනක් සටහන් කරපු මාධ්‍යවේදිනියකට වර්තමානයේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් විසින් එල්ල කරන ලද ඒ ක්‍රියාදාමයේ සේ වචනේ අසභ්‍යතාවය කිසිසේත්ම කාන්තාවක් විදිහට මම අනුමත කරන්නේ නැහැ. මම හෙලා දකින්නවා. මාධ්‍යවේදිනියක් විදිහටත් කාන්තාවක් විදිහටත් මවක් විදිහටත් සහෝදරියක් විදිහටත් කාන්තාව කියන භූමිකාව ඇතුලේ සියලු සංස්ථාවන් ඇතුලේ මම මේ දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඔව් අපි දැකලා තියෙනවා අපි දැන් ඔබතුමිය ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන දේශපාලඥයෙක් විදිහට දේශපාලනයේ නියැලෙන සමාජිකාවක් විදිහට මේ ඔබතුමියවත් දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. ඒක අපි ඇත්ත කතා කරනවා නම් ඒක ආභරණයක් කරගන්නවා. ඒ කියන්නේ සමහර මම ඇත්තටම වෘත්තීය මනෝවිද්‍යා උපදේශකවරියක්. එතකොට මට හැමදේම දාර්ශනිකයි. මට බණින කෙනෙක්ගේ අදහස වුණත් මම බොහොම නිහතමානී විදිහට ඒ ආගේ මානසික මට්ටමනේ. නමුත් මේක මම දරන මතය කියලා මම මාව සනස ගන්නවා. නමුත් අපිට උනත් අභියෝග එන තැන් තියෙනවා. දැන් මගේ පවුල සමහර කමෙන්ට්ස් කියවනවා
බලනකොට අපේ අම්මලා අපේ සහෝදරියෝ පුදුමාකාර විදිහට දැන් ඔබතුමියගේ සහෝදරයා ඔබතුමියට අවසර දෙනව දේශපාලනයට පිවිසෙන්න සහ ඒ ආරක්ෂාව සපයනවා. මේ වෙන විට ඒ ආරක්ෂාව සැපෙව්වත් තවත් පිරිමි පාර්ශවයක් විසින් ඔබතුමියෝ මානසිකව වට්ටන්න වාග් ප්‍රහාර එල්ල කරනවා. අපි දන්නේ වෙන ප්‍රහාර එල්ල කරන්න සූදානමින් සිටිනවාද නැද්ද කියලා. නමුත් වාග් ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේ වාග් ප්‍රහාර තමයි මේ වෙනකොට දිල්කා සමන්මලි ආදරණීය මාධ්‍යවේදිනියටත් යොමු කරලා තියෙන්නේ. මේ සම්බන්ධව නීතියේ ක්‍රියාත්මක වීම සම්බන්ධව ඔබතුමිය මොකද්ද කියන්නේ? ඒත් එක්කම මේ ගැන රටේ නීතිය හදන තැන පාර්ලිමේන්තුව සහ නිකුත් අධිකරණ ශේත්‍රයන් ඇතුළු මේ සියලු පාර්ශවයන්ගේ මේ වෙනකොට ඒගොල්ලෝ දක්වන ප්‍රතිචාරය ගැන ඔබතුමිය කුමක්ද කියන්නේ? ඇත්තටම ඔබතුමියට මතක නම් සජීවිනී මිස් මීට සති කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් විසින් කතානායකට ලියුමක් බාර දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ ගෞරවත්වය ආරක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව තුලදී. يعني සභා ගර්භය තුලදී වාචික හිංසනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පත් වෙනවා මේ පිළිබඳව නියාමනයක් සිදු කරන්න කියලා කතානායකට. ඒ වෙලාවේ ඇත්තටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට හිතුණා නම් අපි විතරක් නෙවෙයි ආදරණීය කාන්තාවෝ මේ රටේ සමස්තයම කාන්තාවන් වෙනුවෙන් අපි නීතියක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම ඇත්තටම කාන්තාවක් විදියට දේශපාලන මතයේ කෙසේ වෙතත් එතනදී මම ඔවුන්ට සහාය දක්වනවා සහ ඒ ක්‍රියාදාමය අනුමත කරනවා. නමුත් මේ පාර්ලිමේන්තුවේනේ අපේ ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය වෙන්නේ නීති සම්පාදනය කරන්නේ එතනදී. එතකොට මේ රටේ කාන්තාව වෙනුවෙන් මෙතුවක් පැවති නීති සම්ප්‍රදායත් මහා අශීලාචාර ක්‍රමයකට නෙමේ හරවලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මොන ස්ථානික දේශපාලනය වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය ඇතුලේ වෙන්න පුළුවන් වෘත්තීකයක් ඇතුලේ වෙන්න පුළුවන් මේ අපි ගත කරන කාල පරාසය ඇතුලේ බොහොම අශීලාචාර විදිහේ කණ්ඩායමක් අශීලාචාර විදිහට මර්ධනයක යෙදෙනවා. විශේෂයෙන්ම කාන්තාවෝ. විශේෂයෙන්ම මම මේ කාරණය මෙතනදි කියන්න ඕනේ අපි කියනවා මේ අපේ භාෂාවෙන් ඩෝබි බලකායක්. දේශපාලන මතවාදයේ උඩුදාගෙන ඊටාම අමානුෂික විදිහට කාන්තාවට පාරවල් ලබා දෙනවා වාග්මාලාවල් තුල හිංසනයට පත් කරනවා මේ ක්‍රියාදාමයේ කිසිසේත්ම අනුමත කරන්න බෑ අපිට කාන්තාව විදිහටත් දේශපාලන නිරතයි විදිහටත් සහ වර්තමාන ආණ්ඩුවේ අගමැතිතුමිය කාන්තාවක්නේ. ඔව්. ඒතර එතුමියගේ ගරුත්වය ආරක්ෂා කරලා දෙන්න කියලා ආණ්ඩුවේ മന്ത്രിවරියෝ ටිකක් මතුගම පාරට බහින වෙලාවේදී ඇයි මේ වෙනුවෙන් පාරට බහින්න බැරි? ඔබ කියන්නේ නිලන්ති කොට්ටාචි මහත්මිය. කොට්ටාචි මහත්මිය ඇතුළු මේ කිහිප දෙනෙක් නීතිඥවරියා පාරට බැහැලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියා අගමැතිතුමියගේ ගරුත්වය ආරක්ෂා කරලා දෙන්න කියලා පාරට බහිනවා විනා අගමැතිතුමියගෙන් පටන් අරගෙන මේ රටේ සෑම කාන්තාවකගේ ගෞරවය ආරක්ෂා කරන්න එතුමියන්ලා ඒ වෙලාවේ පෙළ ගැහුණා නම් මං හිතනවා අන්න ඒක තමයි වැදගත්. ඔව් එක මිටට රොක් වෙලා ආව ගමනින් මේ ආණ්ඩුව ගේන්න වැඩිපුරම කඩේ ගිය කාන්තාවනේ. අනිවාර්යයෙන්. මේ රටේ ජනගහනයෙන් 52% ඉන්නේ කාන්තාවෝ. ඡන්ද දායකයන්ගෙන් 56%ක් ඉන්නේ කාන්තාවෝ. ඒතකොට මේ ආණ්ඩුව වෙනුවෙන් වැඩිම ඡන්ද භාවිතා කරේ කාන්තාවෝ. ඡන්ද පොළට යනකම් ඡන්ද පෙට්ටියේ ඡන්දේ දානකම් වැඩි කැම්පේන් එකක් කරේ කාන්තාවෝ. ඉතින් එහෙව් එකේ මේ ආණ්ඩුවට යුතුයකමක් තියෙනවන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ අගමැතිතුමියට විශේෂ මේ අවධානයක් යොමු කරන්න පුළුවන්. ඇත්තට මේ රටේ කාන්තාවෝ එදා එතුමියලා ආණ්ඩුව ගන්නකොට මේ රටේ කාන්තාවෝ යම් ස්තරයක හිටියනේ. ඔව්. කාන්තාව වෙනුවෙන් තීන්දුව අරගෙන කාන්තාවන්ට පාරේ බැහැලා යන්න පුළුවන්. කාන්තාවට දේශපාලනයේද සමාජ මාධ්‍යයේද බය නැතුව කරන්න පුළුවන් අවකාශයක් තිබ්බා තීති. හැබැයි දැන් ඒක නැහැ. එතනට වග වෙන්න වර්තමානයේ කවුද ඇස්තරලා තියෙන බලධාරී? හරි දැන් අපි කතා කරන්නේ මේ සාධාරණීකරණය සම්බන්ධයෙන් දැන් අපි දිල්කා සමන්මලි මහත්මියට අපහාසාත්මක සහ ප්‍රබල ගණයේ වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් මේ ඉතුරු මාතෘකාව තමයි ඇයත් කාන්තාවක්. ඒ වගේම තමයි මේ වෙනකොට බන්ධනාගාරගත කරලා තියෙන සෙව්වන්දි මහත්මියගේ උපන්දින සැමරුම. ඒ පිළිබඳව ඔබතුමියට මොකක්ද කියන්නේ? දැන් මේ කාන්තාවන් සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවක අපි හැම සමහරු කියන්න පුළුවන් මේ වැඩසටහන තුලින් අපි එක කණ්ඩායමක් නෑ ඔබතුමියටත් කිය යුතුයි අපි මේ එක කණ්ඩායමක් නෙමෙයි අපි මේ කාලීන මාතෘකාවන් සම්බන්ධයෙන් අපේ මේ ප්‍රේක්ෂකයින්ට දැනට තියෙන ප්‍රශ්න තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් එක කාන්තාවකට අර විදියට අපහාසාත්මක කරනකොට තවත් කාන්තාවකට උපන්දින සැමරුමක් කරනවා. ඝාතනයක් සම්බන්ධයෙන් වැඩිකාරියක් වෙලා සිරගත කරලා සිටින කෙනෙක් විදේශයට
පැනගොස් ඉඳලා මේ රටට රැගෙන ඇවිත් සිරගත කොට සිටින කෙනෙක්. එතකොට මේ සම්බන්ධයෙන් ඔබතුමියට දක්වන්න තියෙන අදහස කුමක්ද? ඇත්තටම මේ සෙව්වන්දි පිළිබඳව ඇයත් ගැහැණියක් වීම නම් කනගාටුවට කාරණයක්. මොකද කිසිසේත්ම ඇගේ ක්‍රියාකලාපයන් සහ ඇය විසින් සිදු කරන ලද ක්‍රියාදාමයන් අනුමත කරන්නේ නැහැ. නමුත් ඇය ගැහැණියක් වීම තුළ ඇය එවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳව දැඩි කනගාටුවක් තියෙනවා. සහ වර්තමාන මාතෘකාව බවට පත් වෙලා තියෙන ඇගේ උපන්දිනේනේ. ඔව්. ඒතර ඔය උපන්දිනය සහ නිලධාරීන්ගේ සහභාගීත්වය නිලධාරීන් විසින් සංවිධානය කළ අයයි පැවසෙන මේ උපන්දිනය. එතකොට මේක තියන්නේ රජයේ ආයතනයක් තුල බදු මහජනතාවගේ බදු මුදල් වලින් ස්ථාපිත ආයතනයක් තුල මේ පිළිබඳව අපි ඉල්ලනවා. අපි පෞද්ගලිකවම ඉල්ලනවා මේ පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීම අපිට ලබා දෙන්න කියලා සමාජයට ලබා දෙන්න කියලා. මොකද අත්‍යවශ්‍යයි. අදාළ බලධාරීන් සහ පාර්ශවයන් විසින් මේ දැනටත් ප්‍රමාදයි ඇත්තටම. ඔව්. මේ වෙනකොටත් පැහැදිලි කිරීම සිද්ධ කළ යුතු වෙනවා. මොකද මේක අපේ රටේ නීතිය පිළිබඳව ලොකු මාතෘකාවක් සහ අවධානාත්මක කාලයක් මේක. ඒතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නීතිය අවභාවිතා වෙනවද? නීතිය නම් මේ වෙනවද? අපේ රටේ නීතිය අපරාධකාරයන්ට ඕන විදිහට හැසිරෙනවද? එහෙම නැත්නම් අපරාධකරුවන් එක්ක හවුල් අය වෙනුවෙන් නීතිය පාවිච්චි වෙනවද? නීතිය අද පුංචි මිනිහට එහෙම නැත්නම් මුකුත්ම බැරි කෙනාට විතරක් නීතිය ක්‍රියාත්මක වෙනවද? කෝ රටේ නීතිය කියලා විවිධ විදිහට මිනිසුන්ට තර්ක කරන්න පුළුවන්. ඒ නිසා මමත් විශ්වාස තර්ක කළ යුතුයි අනිවාර්යයෙන්. මොකද මේ සමත් තර්ක කරනවා. සමාජයේ තර්කයානුකූල මාතෘකාවක් ඒකයි මේ වෙනකොටත් අදාළ නිලධාරීන් බලධාරීන් මේ පැහැදිලි කිරීම සිද්ධ කරා නම් මං හිතනවා මිනිසුන්ට යම් ආකාරයකට සියල්ලට විසඳුම් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. යම් ආකාරයකට විසඳුමක් ගන්න පුළුවන්. නමුත් නීතිය රැහැනට කොටු වෙලා නීති මේ පද්ධතිය ඇතුලේ ඉන්න එවැනි අපි කිව්වොත් සැකකාරණියකට එවැනි උපන්දිනයක් සැලසුම් කිරීම එහෙම නැත්නම් ඇගේ උපන්දිනය නිමිති කරගෙන යම් ප්‍රියසාදයක් පැවැත්වීම පිළිබඳව ඇත්තටම අපේ රටේ ජනතාව ඇතුලේ විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුව ඇතුලේ එවැනි තත්ත්වයක් ඇතිවීම පුදුමයකට හාස්‍යයට කාරණයක්. හාස්‍යකාරණ අනිවාර්යයෙන්ම මේ වැලිකඩ බන්ධනාගාරය තුල පිවිසීම් දොරටු ඉදිරිපිටම තියෙන දේ තමා සියලුම රැඳවියන් මිනිස්සුයෝය කියන දේ. එතකොට සියලුම රැඳවියෝ මිනිස්සුයෝ නම් සෙව්වන්දි සොහොයුරියට පමණක් විශේෂයෙන් උපන්දින සැමරුමක් අනවශ්‍යයි කියන මතය තුල සහ එවන් සැමරීමක් කරනවා නම් සියලුම රැඳවියන්ට සිදු කළ යුතුයි. අනිවාර්යයෙන්ම. සියලු දෙනා එහෙම තියෙන. මොකද ඒ හැම වැරදි කිරීම කරන්න යම් ඔය අතරතුර කොච්චර ඉන්නවද නේද മന്ത്രിතුමිය නිවැරදිකාරයද? ඉන්නවා අනිවාර්යයෙන්. පුංචි ඒ කියන්නේ එයාලට ඒ නිවැරදිතාවය එයාලට සාධනීය විදිහට ඔප්පු කරන්න බැරි වෙලා. එහෙම නැත්නම් එයාලා වෙනුවෙන් තව කෙනෙක් පෙනී ඉන්නේ නැතිකම හේතුයි. ඊටාම දුක්බර අතීතයන් වලට මුහුණ දීලා සිදුවීම් වලට මුහුණ දීපු කාන්තාවක් වශයෙන් සමහර කාන්තාව ඔබතුමියම දන්නවා ඇතිනේ. ඔබතුමිය මනෝ උපදේශකවරියක් විදිහට ඔබතුමියට හම්බ වෙනවත් ඇති එහෙම අය. ඒත් එක්කම ඔබ අම්මා කෙනෙක් ගුරුවරියක් විදිහට සමාජයේ ඉන්න දේශපාලන ක්‍රියාකාරිනියක් විදිහට ඔබතුමිය දන්නවා ඇති මේ පැතිවල සහ මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ එදිනෙදා මේ දිනපතා ආශ්‍රය කරන ඔබතුමිය මේ මහජනතාව. එතකොට ඔබතුමියට අහන්න දකින්න ලැබෙනවා සමහර කාන්තාව රැඳවියන් බවට පත් වෙලා ඉන්නේ කිසිදු වරදක් නොකර. දරු ප්‍රසූතිය පවා සිදු වෙන්නේ බන්ධනාගාරය ඇතුළත. එවන් කාන්තාවෝ සිටියේදී මේ විතරක් ගැනීම අනුරාධපුර බන්ධනාගාරයේම එක් අවස්ථාවක යනවා ඇත්තටම මම රැඳවියන් පොඩ්ඩක් බලලා කතා බහ කරලා එන්න දානමේ කටයුත්තකදී මම එතකොට කාන්තා මේ රැඳවියන් බලන්න යන වෙලාවේදී පුංචි දරුවෙක් තියාගෙන අම්මා කෙනෙක් කිරි දෙනවා වලක බබා ඉන්නේ වලේ. ඉතින් උපන්දිනයක් සමරන්න මැදිහත් වෙන නිලධාරීන්ට අර වල පුරවන්න මැදිහත් වෙන්න බැරි ඇයිද? දැඩි ලෙස මේ කම්පාසහගත සිතුවීම් තියෙන අපේ රට තුල ඔබතුමියට හිතන විදිහට මේ සිදුවන සිදුවීම් රටේ පවතින අර්බුදයන් වසන් කිරීමක්ද? සමහර වෙලාවට. මොකද අපි හිතන්නේ නැති විදිහේ අවදානමක සහ අර්බුදයන් තත්ත්වයක අපි රටක් විදිහට ඉන්නවා. එකට සමහර අවස්ථාවලදී ලෝකයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හේතු වෙන්න පුළුවන්. ඒ පිළිබඳ විවාදයක් අවිවාදයක් අපි දක්වන්නේ නැහැ. නමුත් රට ඇතුලේ අර්බුද තමන් දැන හෝ නොදැන තමන් සිතා හෝ මතා සිදු කරන ලද ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට යම් මොහොතක අවිනිශ්චිත මොහොතක අනපේක්ෂිත අර්බුදයක් ඇති වෙනකොට ඔයගේ සංදර්ශනයක් දාලා ඒක නොම ගවනවා වෙන්න පුළුවන්. හරි. මේ වගේ සංදර්ශන ආණ්ඩුව විසින් දානවනම් 2018 වර්ෂෙදී අනුරාධපුර මහනගර සභාවේ මන්ත්‍රීණියක් වුණ ඔබතුමිය
ඔබතුමියගේ ආණ්ඩු පක්ෂය ඔබතුමියගේ පක්ෂය ආණ්ඩු පක්ෂයේ බලයේ සිටින කාලය තුලත් මෙවන් අර්බුදකාරී තත්ත්වයන්ම මතුවුණා. දැඩි ලෙස අර්බුදකාරී තත්ත්වයන් මෙන්ම අරගල ඇති වුණා. ඔබතුමියත් ඒවට මුහුණ දුන්නා යයි මම සිතනවා. එතකොට එහෙම වෙනකොට දැනුත් ඒ තත්ත්වය තියෙනවා. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? දැන් මේක වසන් කිරීමට දේවල් දානවා නම් ඒ කාලේයි ඔබතුමියන්ලගේ පක්ෂයෙන් මේ දේවල් නොකලේ. පක්ෂයේ පරමාදර්ශී නායකයා පිළිබඳව පොඩ්ඩක් මම මෙතනදි මතක් කරන්න ඕනේ. වැඩිම අවලාදයන් අපහාසයන් ලැබපු නායකයෙක්. එතුමා බොහොම නිහතමානී. නිහඬව තමයි එතුමා උත්තර දෙන්නේ ක්‍රියාත්මක වීම තුල පමණයි. වචන හරඹ එතුමා තුළ ඇත්තෙම නැහැ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට අපි ආණ්ඩු කරන කාලෙදිත් අපි රටට අවශ්‍ය කාලීන සිදුවීම් වලදී මැදිහත් වීම සිදු වුණා මිසක් අපි ඒක අවාසි සහගතයිනේ ඔබතුමියන්ලගේ දේශපාලන කඳවුරට. අවාසි තමයි. අවාසි වගේ පෙනුනට ඒ කියන්නේ ඔබතුමියන්ලට කලකිරීමක් හරි මොන හරි ඇති වුන්නේ නැද්ද? නෑ අනේ අවාසි වගේ දැනුණට අර ඉවසන්න ඕන තැනත් ඉවසලා බැලුවහම ඒක අපිට ආභරණයක්. අපි අපේ ගෙවල් ගිනි තියන්න ආවා. අපිට මඩ ගහනවා කියලා අපිත් මඩ ගහන්නද? අපේ ගෙවල් ගිනි තිබ්බා කියලා අපිත් ගිහින් ගිනි තියන්න දැන් ගෙවල් ගිනි තියපු තරුණයෝ කී දෙනෙක් රස්සාවකට යන්න විදියක් නැතුව ඉන්නවද පොලිස් සහතිකේ ගන්න විදියක් නැතුව? තවම නඩු කන. එදා ලෝයර්ස්ලා අප්පුඩි ගහලා වීරයෝ විදිහට පිළිගත්තා. අද හිරගෙදරට ගිහින් බනිස් කෙඩියක් දෙන්න කෙනෙක් නැහැ. අදේ තරුණිය පත්වලා තියෙන මේ තත්ත්වය පිළිබඳව අහන්න කෙනෙක් නැහැ. එදා වැළඳ ගන්න ඕන තරම් හිටියා ඔල්ලොට සන් දීලා ඕන කට්ටිය. අන්න එතනට අපේ නායකයතුමා විසඳුම් දෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු විදිහට විශේෂයෙන්ම තරුණයෝ විදිහට අරගලයේ කාලෙදි මතක් කරනවා විශේෂයෙන්ම මම පුද්ගලිකව දන්නවා එදා අපි අපේ මේ නායකතුමා බලන්න ආව වෙලාවේදී ආව ආදරණීය කාන්තාවෝ විශේෂයෙන්ම മന്ത്രിවරියන් දැඩි ලෙස අමානුෂික තත්ත්වයන් වලට පත් කරා. දකින්න ඇති ඒ කාලේ අපේ වසන්ත සඳපානාගොඩ මහත්මියට එහෙම වසන්තා හඳපානාගොඩ මහත්මියට දැඩිව හිංසනය. එතුමිය වයස ගැනවත් හිතුවේ නැහැ. මේ වෙනකොට එතුමිය අප අතර නැහැ. එතකොට මං හිතන්නේ එතුමිය දිවි තොර වෙනකම් පුදුම කම්පිත ස්වභාවයකට පත් වුණ ක්‍රියාවක් ඒක. ඇයගේ මරණයටත් වක්‍රාකාරයෙන් හේතුනේ ඒක. එතකොට ඒ අපි දන්න අපිත් එක්ක කතා කරපු. හැබැයි තවමත් තමන්ගේ ගෙදර මිනිස්සු එක්කවත් ප්‍රසිද්ධ සමාජය තුළවත් තමන්ට විච්ච හිංසනය ලෝකයට විවෘත නොකරපු කාන්තාව අපේත් එක්ක ඉන්නවා. ඒක ඇත්තටම ඒක ලැජ්ජාවක් විදිහට වෙන්න පුළුවන්. එයාට දැනෙන එහෙම නැත්නම් ඇගේ දේශපාලන ලාලසාව නැති වෙයි කියන බය වෙන්න පුළුවන්. කුමන හෝ හේතුවක් මත පදනම. සාහරයට කම්පනයක් වෙන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දීලා අදත් අපි දේශපාලනය කරනවානේ. හැබැයි දිනුවේ නැද්ද අපි? අපි ගින්දරෙන් ගින්දර උත්තර දෙන්න ගියේ නැහැ. පෑනෙන් උත්තර දෙන්න තියෙන තැන්වල පෑනෙන් අපි උත්තර දෙන්න. ඒක පෑන් ඉරෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නේ මන්ත්‍රීතුමිය තිබිලා තියෙන්නේ. නමුත් එක පෑන් ඉරකින්වත් විසඳලා නැති ප්‍රශ්නේ. දැන් තෙල් අර්බුදය ගත්තාම තෙල් අර්බුදය මේ වෙනකොට උග්‍ර ලෙස මිනිස්සුන්ට වැදිරි දෙයක්. දැන් තෙල් නැහැයි කිව්වා. ඊට පස්සේ තෙල් එනවා කිව්වා. තෙල් මිල ඉහළ යනවා. අඩුවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු ඉහළ යනවා. ගෑස් ඉහළ යනවා. විදුලි බිල ඉහළ යනවා. ඔබ ගෘහණියක්. ඔබ මවක්. ඔබට මේ දේවල් දැනෙනවා ඇති. ඒ වගේම ඔබ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කෙනෙක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම අපේ සහල් සහ ඒ කෘෂිකාර්මික කටයුතු වලට බෙහෙවින් දායකත්වයක් දෙන දිස්ත්‍රික්කයක්. එතකොට මේ දේවල් මේ අර්බුදකාරී තත්ත්වය ඔබගේ ප්‍රදේශයේ ජනතාව කොයි විදිහට දකින්නේ? එතකොට එතනදී ඔබතුමියට ඒගොල්ලොන්ගෙන් එන ගැටලු මොන වගේද කියලා දැනගන්න කැමතියි. අපි දකිනවා නිතරම දකිනවා. නමුත් ඔබතුමිය බිම්මට්ටමේ දැන් ඉන්න කෙනෙක්. මේවා සම්බන්ධයෙන් පක්ෂයකින් තොරව දේශපාලන පක්ෂය නැතුව ඔබ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව නියෝජනය කරන නියෝජිතවරියක් විදිහට අපිට පිළිබඳව පොඩි විස්තරයක් දෙන්න. ඇත්තටම දැන් මම ජීවත් වෙන්නේ අනුරාධ රට. අපි ඇවිල්ලා කෘෂිකර්ම මහන්තියත් එක්ක බද්ධ වෙච්ච නගරයක්. මේ වෙනකොට රජරට ජනතාව මේ කුඹුරු කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන ඉන්නවා. ඇත්තම කතාව කියනවා නම් කුඹුරු කරන්න සූදානම් වෙලා ඉන්නේ අනපේක්ෂිත විදිහේ බලාපොරොත්තු ටිකක් තියන්. පොහොර ටික ලැබෙයිද කියලා දන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ගෙටගත්ත අස්වැන්න වී ටිකට හරියම මිලක් ලැබුණේ නැහැ. පොඩි උද්දච්ච කුක්කුච්ච ගතියක් තියෙනවා. කියන්නේ අර ජීවත් වෙන වෘත්තියනේ. ජීවත් වෙන වෘත්තිය ඇර වෙන වෘත්තියක් කරන්න නැති වුණාම ඒක කරනවා. සහ රටේ රජරට ජනතාව පිළිබඳව මම ගොඩක් අභිමානවත් වෙනවා. මොකද තවමත් අපේ ජනතාව සමස්තය ගැන හිතනවා.
අපි ගොවිතැන් නොකරොත් රටට බත් යන්නේ නැහැයි කියන ආකල්පය තවමත් ඉන්නවා. රජ්‍ය රට ජනතාව සම්බන්ධයෙන් ආඩම්බර වෙන ඔබතුමිය. ඔබතුමියගේ දිස්ත්‍රික්කයෙන් බිහිවුණු ජනාධිපතිතුමා ගැනත් ඔය ආඩම්බරය ඔය විදිහටම මේ වෙනකොට තියෙනවද? මම ඇත්තම කියනවා නම් එතුමා රජරට වීම පිළිබඳව මම සතුටු වෙනවා. ඇයි මේ දැන් ඒකෙදී ඔබතුමිය සමාවෙන්න මේ හාස්‍ය දාලා ඇයි නෑ ප්‍රශ්නකින් මහන්නම්කෝ. මොකද දැන් අභිමානයක් නෑ අභිමානයෙන් මේකට උත්තර අපිට ලැබෙන්න ඕනේ මෙහෙම මං අහන්නම්කෝ. එතුමා රජරට උපන් බව සැබෑව. රජරට ජීවත් වෙච්ච තැනක් කියන්නකෝ. ඔබතුමියලා තමයි දන්නේ මොකද ඔබතුමියලාගේ දිස්ත්‍රික්කේ රජරට පිළිබඳව හැඟීමක් එන්න. අර බැඳීමක් පවත්වන්න එපා රජරටත් එක්ක. රජරටත් එක්ක බැඳීමක් පවත්වපු නායකයන්ට රජරට ගැන දැනුණා. හරියට එදා කැපිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය දෙන වෙලාවේදී කොළඹ හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සැනෙන් එතනට යනවනේ. ගිලේ සියසෙන් සියල්ල දැක්කට පස්සේ එදා තමයි එතුමා තීරණය කරන්නේ මං 30 වසරක යුද්ධය හමාර කරනවා කියලා. අන්න හැංගීම්, අන්න බැඳීම්. ඒකයි මම කියන්නේ ජනාධිපතිතුමා ඔබතුමා අනුරාධපුරේ මාසයක් ජීවත් වෙන්න. දැනේ ඔබතුමා බලාපොරොත්තු වෙච්ච රජරට ජනතාවක් ඉන්නවා. මෙහෙමයි ජනාධිපතිතුමා ජනාධිපතිවරයෙක්ට එක තැනක් මාසයක් ඉන්න සාමාන්‍යයෙන් අපහසුයි කියන්නකෝ. අනුරාධපුරය ගැන එක මාසයක් හොයලා බලන්නකෝ. ඒ කියන්නේ ඔබතුමේ කියන විදිහට එතුමා අනුරාධපුරේ හිටියේම නැද්ද? අනුරාධපුරේ හිටියේම නැහැ. ඔබතුමියගේ දැනීමත් එක්ක ඔබතුමියගේ වගකීමෙන්ද කියන්නේ? එතුමන්ලට ඕන උනේ ආණ්ඩුවක් ගන්නනේ. ඒ වෙනුවෙන් කොළඹට වෙලා හෝ එහෙම නැත්නම් මන් දන්නේ මම මෙහෙම මම දන්න අහලා තියෙන JVP එකට එක තැනක ඉඳලා කොහොමත් පුරුද්දක් නැහැ. එක තැනක ඉඳලා පුරුද්දක් නැහැ. එයාලට තියෙන්නේ මොහොම බිහිසුණු අතීතයක්නේ. ගින්නක් දකින්න හරි ආසයි. හරිද කාට හරි දුකක් දෙන්න හරි ආසයි. ඒකට පුදුම ආසාවක්. පුදුම ආසාවක්. හැබැයි විනාශකාරී භාවය තමයි තෘප්තිමත් භාවය. වෙන්නේ. ඒතර එහෙම හිට එක තැනක කොහොමත් ඉන්න බෑනේ. ඒ නිසා ඒ JVP එක වර්තමානයේ NPP එක වෙලා ආණ්ඩුව ගත්තා. ඔකට මම ඒ කාලේ කිව්වේ අර මේ කොටිය කැලේ මාරු කරාට කවදාවත් උගේ පුල්ලි මාරු කරන්නේ නැහැ. ඒක අද ඇත්තනේ. ඔව්. අද ඇත්ත වෙලා. අද නෑ ඔබතුමිය මේ ඇත්තටම මම කියන්න ඕනේ මම ඔය සම්බන්ධව දන්නේ නැහැ. කියන්නේ JVP කලකෝලාහල සම්බන්ධයෙන් මම අත්දැකීම් ලැබපු කෙනෙක් නෙමෙයි. මම මේ හැම දෙයක්ම අහලා අපේ දෙමව්පියන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් අහපු දේවල් සහ ඔබතුමිය වගේ අයගෙන් විඳපු අයගෙන් අහලා දැනගත්ත දේවල් එක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි සමහර තැන්වල මේ සමාජයේ අපේ අතීතයේ ගොඩක් දෙනෙක් අපි හැමෝම අපේ තරුණ ප්‍රජාව විඳලා නැහැ. අතීතයේ දකින්න අපි දැන් මම ඇත්තටම දැකලා තියෙන්නේ 30 වසරක යුද්ධේ නිමා කිරීම සහ ඒ කාල සීමාව තුල සිදුවෙච්ච සිදුවීම් දාමේ විතරයි. ඉතින් අපි සමහර දේවල් කොච්චර ඔබවන්න හැදුවත් එබෙන්නේ නැහැ. දැන් මං ආසයි ඔබතුමියගෙන් දැනගන්න ඔබතුමිය විඳලා තියෙනවද? ඇත්තටම ඒ කාලේ කියන්නේ අපි මව් කුස ඉන්න වගේ කාල පරාසය. එතකොට අපිට කියන්නේ අර කිරි කැටි දරුවෙක් මෙලෝඩියක් දන්නේ නැහැනේ. මෙහෙමයි හැබැයි. JVP එකේ ඉතිහාසය තුල JVP එකේ දුන්නු දඩුවම් විඳ දරාගත් ආදරණීය කාන්තා පරපුරක් හිටපු ඉතිහාසයක් අපි. තමන්ගේ දරුවා, තමන්ගේ ස්වාමියා, තමන්ගේ සහෝදරයා සෑයවල දැවෙනකොට දරු ගැබ කුසේ දරාගෙන ඒ හැඬු කඳුලින් දරුවා ගැන හිතලා ඒ තෙතමනේ විඳ දරාගත්ත ආදරණීය කාන්තා පරපුරක් ඉන්න රටක් අපි. හැබැයි එහෙව් රටේ ඊටාම මෑතක ඉතිහාසයේදී එක ස්ලෝගන් එකක් ගෙනාවා කාන්තාව අපි එක මිටට කියලා. ඒ ස්ලෝගන් එක මාර විදිහට වෛරල් වෙලා නෑ ඒක මෙහෙමයි හේතුව. ඇත්තටම දැන් යුද්ධ ගැන කවි ලියනවා, යුද්ධ ගැන අදහස් ලියනවා, කවි ලියනවා, මත ලියනවා, යුද්ධය පිළිබඳව කිසිම අත්දැකීමක් නැති අය. අපි කියනවා 2000න් පස්සේ කියලා. 2000න් පස්සේ අය ගොඩාක් වෙලාවට මේක ප්‍රොමෝට් කරා සෝෂල් මීඩියා වල. ඇත්තම කතාව කියනවා නම් NPP එක බලයට ගේන්න 75%කට වැඩි ධාරිතාවක් ලබා දුන්නේ සමාජ මාධ්‍ය ඇතුලේ. ඒ සමාජ මාධ්‍යත් අරන් බලන්න එක පුද්ගලයෙක්ට accounts කිහිපයක් තියෙනවා. fake account හදාගෙන තිබුණා. එහෙම නැත්නම් අපි ඇත්තටම real accounts අරන් බැලුවොත් ඒ අය 2000න් පස්සේ අය.
ඒක මේ අර සමාජයේ පිළිබඳව කිසිම අත්දැකීමක් නැති එහෙමත් නැත්නම් අර කාගෙන් හරි අහලා දැනගත්ත මතයක ගිහිල්ලා ගොඩාක් දේවල් ඔළුවේ දාගත්ත තරුණ තරුණියෝ තමයි මේ රැලි ඇති කරේ. ඔබතුමිය දැන් මේ මං කතා කරන්න හිටපු මාතෘකාවෙන් ඔබට ගිය හින්දා මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මේ සෝෂල් මීඩියා තුල තියෙන ඒවේ මේ ෆේක් account කියන එක සම්බන්ධයි. ඔබතුමිය දක්වන මතය මොකන වගේද? ඒකේ අදහස පොඩ්ඩක් මොකද මේ ෆේක් account සම්බන්ධ? කෙනෙක්ට තමන්ට අපිට පුළුවන් විවිධ මත දරන්න. මට දේශපාලන මතයක් තියෙනවා. මට සමාජ මතයක් තියෙනවා. මගේ වෘත්තීය මතයක් තියෙනවා. සහ මම ගැහැණියක් වීම තුළ වෙනම මතයක් මම දරනවා. ඒතොර තනි පුද්ගල මම විවිධ මතධාරියෙක්. ඒ අයිතිය නැති කරන්න කිසිවෙකුට බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ 10 11 12 14 කියන කාරණාවල මේ කියන සෑම නිදහසක්ම ලබා දීලා තියෙනවා. හැබැයි අපිට නිදහස දුන්නා කියලා අපිට බෑ තව කෙනෙක්ව සීමා කරන්න. තව කෙනෙක්ව අවභාවිතා කරන්න. තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න. මගේ නිදහස මං උපරිමයෙන්ම භුක්ති විඳිනවා. නමුත් මට බෑ තව කෙනෙක්ට අපහසුතාවයකට පත් වෙන විදිහට දැන් ඔච්චර වගන්ති තියෙනවා නම් ඔච්චර දේවල් තියෙනවා නම් දැන් ඔබතුමියන්ලා දේශපාලන වේදිකාවන් වල කතාවන් පවත්වද්දි සහ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙද්දී ඔබතුමියන්ලට මඩ ප්‍රහාර එල්ල වෙනවා. එහෙමත් නැත්නම් වාග් ප්‍රහාර මානසික ප්‍රහාර. දැන් ඔය කියන ෆේක් account වලින් එල්ල වෙනකොට ඇයි ඔය තියෙන වගන්ති හරහා ඔබතුමියන්ලා නීතිය ක්‍රියාත්මක කරන නීතිය සරණ පදන්න ගියේ නැත්ති. නෑ මෙහෙමයි එකක් තමයි එහෙම වුණා නම් අද මේ වෙලා තියෙන ප්‍රශ්නෙට එතනදිම උත්තරයක් හම්බ ඔය වාදම මමත් පැවැත්තුවා. සයිබර් අපරාධ පිළිබඳව විමර්ශන නිලධාරියෙක් එක්ක පුද්ගලිකව මම කතා බහකට ලක් වුණ අවස්ථාවක මට නිලධාරීතුමා කිව්වේ Facebook සමාගම අපේ නෙවෙයි. හරි. ලංකාවේ නෙමෙයි Facebook සමාගම. ඒතකොට Facebook සමාගමට අපි යොමු කරාට පස්සේ යාලා දෙන්න හැම තොරතුරක්ම බැඳිලා නැහැ. ඒ අය දෙන්න කැමති තොරතුරු විතරයි අපිට දෙන්නේ. පළවෙනි ටික මං කියන කාරණේ ගැඹුරින් හිතන්න. ඒතර අපි අනුන්ගේ ඇප් එකක් නේ අපි මේ පාවිච්චි කරන්නේ අනුන්ගේ දෙයක් නේ. එතකොට ඒ අය අපිට සියල්ල දෙන්නේ නැහැනේ. ඒතර ඒක තුල අපි සමහර කරුණු කාරණා අනාවරණය කරගෙන යනකොට සමහර අවස්ථාවලදී එක කේස් එකකට අවුරුදු 5ක් යන්න ඉඩ තියෙනවා. සමහර අවස්ථාවලදී එක කේස් එකකට මාස ගණන් යන්න පුළුවන්. සමහර දින ගණනකින් වෙන්න පුළුවන්. මේ කාල පරාසයත් එක්ක ඇතිවෙන ගැටලුවක් කියලා තමයි නිලධාරීතුමා මට පැහැදිලි කරේ. සහ ප්‍රායෝගික තත්ත්වය. ඉතින් කාලයක් ගියත් දැන් ඔබතුමිය දේශපාලනයට පිවිසුනේ 2018. එතකොට 2018 පිවිසුණු ඔබතුමියට මේ වෙනකොට වසර 10කට අධික මේ ආසන්න කාල සීමාවක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කාල සීමාව තුළ ඕන තරම් වෙලා ඇති. එතකොට ඔය අවුරුදු 5 තුළ ඔබතුමියන්ලට තිබ්බනේ නඩු පැවරීම කරන්න. පුද්ගලිකව ඇත්තටම මම සමාජ මාධ්‍ය ඇතුලේ මම ගොඩක් හිංසනයට ලක් වෙන කාන්තාවක්. එතකොට මම ඒ දේවල් ඇත්තටම ආභරණයක් කරගන්නවා. මම ඒව පස්සේ යන කෙනෙක් නෙවෙයි. මොකද මට කියන්න ඕන මතය මම සමාජගත කරලා තව කෙනෙක්ට ඔබතුමියගේ දරා ගැනීම ශක්තිය සම්බන්ධයෙන් මම උදව් කරලා තියෙනවා. නීතියට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමියගේ දරා ගැනීම තවත් කෙනෙකුට නොතිබෙන්න පුළුවන්. තවත් දෙමව්පියන්ට නොතිබෙන්න පුළුවන්. තමන්ගේ දියණිය අපි දැකලා තියෙන ඔබතුමියගේ කඳුරේ සාවින්ද්‍යා එදිරිමාන් ආදරණීය සොහොයුරියට මම එහෙම කියන්නේ මේ අපි අපේ කතාව යන කාන්තාවන් දෙදෙනෙක් අතර සහ අපි මේ කාන්තාවන්ට වෙන් වුණු මාසය තුල සිටි නිසා අපිට හැම කාන්තාවක්ම ආදරණීය කාන්තාවන් නැත්නම් සමහර විට මේකත් තව පැත්තකින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මම ඒක පැහැදිලි කිරීමක් කරන්න ගියේ. ඉතින් ඇයටත් මේ තාම මම හිතන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියක්. එතකොට ඇයටත් දරුණු ගණේ මඩ ප්‍රහාර එල්ල වෙනවා. ඔබතුමිය එකදුනේ. තවත් එහෙම අනිකුත් පක්ෂවල සිටින ආදරණීය සහෝදරයන්ටත් ඒ විදිහටම එල්ල වෙනවා. ඉතින් මේ සම්බන්ධ ඔබතුමියන්ලට ඔච්චර දැනුමක් තිබිලා ඔය සම්බන්ධයෙන් ඔච්චර අධ්‍යයනය කරලා ඇයි මේ සම්බන්ධ නිසි ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නැත්තේ? මේ කරන්න ඕනේ නේද? කාන්තාවන් වෙනුවෙන් ඔබතුමියලා පෙනී හිටිනවා නම්. නෑ දැන් ඇත්තටම ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි කාලය හිතන්න ඕනේ නැහැ. කුමන හෝ අවස්ථාවක සාධාරණ ඉෂ්ට වෙනවා නම් ඒකේ පැති දෙකක් ඒකයි මම ආරම්භයේදීම කිව්වේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තමයි අපි නීති සම්පාදනය කරන්නේ. එදා කතානායකතුමා හම්බෙලා ආදරණීය කාන්තා മന്ത്രിවරියන් ටික පාර්ලිමේන්තු සභාගර්භයේ තුල කාන්තාවන් හිංසනයට පත්වීම නවත්තන්න කියලා ලියුම බාර දෙන වෙලාවේදී මම හිතනවා එතුමියන් ළඟිනුත් අති බහුතරයක් ආදරණීය අම්මාවරු, ආදරණීය බිරින්දෑවරු, ආදරණීය සහෝදරියෝ. එතුමියන්ලට තිබ්බ යුතුයකමක් මේ වෙනුවෙන් තීන්දුවක් එහෙම නැත්නම් කතා බහක් හරි අවතීර්ණයක් හරි ගන්න.
නමුත් එතන සිද්ධ වුණේ නැහැ. හැබැයි මම දන්න විදිහට මම පාර්ලිමේන්තුවත් එක්ක යම් තාක් දුරට කටයුතු කරන ගනුදෙනු කරන කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය තියෙනවා. සංසදය තුළ මේ පිළිබඳව කතා බහකට ලක් වෙලා තියෙනවා පෙර ඉතිහාසයේ ඉඳන්ම. පෙර ඉතිහාසයේ ඉඳන්ම මේ පිළිබඳව යම් නියාමනයක් විය යුතුයි කියන කතා බහ ඇවිල්ලා ඒක යම් ආකාරයේ ආයතන මට්ටම දක්වා සාකච්ඡාවක් ගියපු තත්ත්වයන් තියෙනවා. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උත්තරේ දාර්ශනිකයි ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක්. අනිවාර්යයෙන්. තමන්ගේ පැත්තට විතරයි හැමදේම. තමන්ගේ පැත්තට. ඒ කියන්නේ යම් ගැහණියක්ට ඒ ප්‍රශ්නේ ගැහණියට වෙන්නත් පුළුවන් පිරිමියට වෙන්නත් පුළුවන්. අපිට කියන්න බෑනේ කාන්තාව විතරයි සමාජ මාධ්‍ය ඇතුළේ හිංසනයට ලක් වෙන්නේ. හොදලා ගෙට ගත්තට නාවලා ගෙට ගත්තට ගැහණු එහෙම කවුරුවත් ගන්න සූදානමක් නැහැ. මේ වීදුරු කුටි තුල ජීවත් වෙන කාන්තාවගේ චරිතය ඝාතනය කරන්න පෙර 100,000 වාරයක් සිතන්න කියලා මං ආදරණීය නරඹන ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද ඔබ නොදකින ගොඩක් පැති මේ කාන්තාවන් තුළ තියෙන්න පුළුවන්. ඔබ විඳ දුක, මම විඳ දුක ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් ආදරෙන් සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ කාන්තාවට ගැරහීමට ප්‍රථමයෙන් එකපාරක්, දෙපාරක්, 10 පාරක්, 100 පාරක් නෙමෙයි 10 වතාවක් හිතන්න. ඇය සහෝදරියක්, මවක්, දියණියක්. කිසියම් හෝ ආත්ම භවයක ඔබේ ආදරණීය මව, බිරිඳ, සහෝදරිය වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ අපි මේ ඇත්තටම අපි මේ අද දවසේ සාකච්ඡාවට බඳුන් කරලා තියෙන ඔබතුමිය මම දන්නවා හොඳ කතිකාවියක්. හැබැයි නමුත් අද දවසේ ඉතාමත් හැඟීම්බර මාතෘකාවක් වෙලා තියෙන්නේ අපිට කතා කරන්න ඕන කාලීන මාතෘකාව. මොකද දරාගත නොහැකි අපහාස සහ වද හිංසා, වාචික වද හිංසාවල් විඳින කාන්තාවන් මේ වෙනකොට ලංකාවේ සහ ලෝකයේ අපේ ලංකාවේ ශ්‍රී ලාංකීය කතුන් ඉන්නවා පිටරට විදේශයන් තුල මේ ගැරහුම් වලට ලක් වෙන. ඉතින් අපිට ඇත්තටම දුකයි මේ මාර්තු මාසයේ අගභාගයේදීවත් අපි මේ සංවාදයේ ගෙන එන්නේ මහජනතාවගේ මෙන්ම රටේ නිලධාරීන් සහ ආණ්ඩු පක්ෂයේ මෙන්ම ජනාධිපතිතුමනි ඔබතුමාගේ අගමැතිතුමියගේ ඇස් විවර වෙන්න. අවසන් වශයෙන් එළඹෙන්න කැමති කාන්තාවන්ගේ කරුණු සම්බන්ධයෙන් කතා කරා වගේම ඔබතුමිය දැන් පැහැදිලි කිරීම ගණනාවක් කරගෙන ආවා. ඔය වගේම ඔබතුමිය දැන් කිව්වා මෙන්න මේ ප්‍රශ්න හින්දායි මේවා ආපස්සට යන්නේ කියලා. ඒ වගේම අහන්න කැමති කාන්තාවන්ට මේ කරදර සිද්ධ වෙනවා වගේම දැන් අගමැතිතුමිය කාන්තාවක් සහ ඇය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් උත් මොඩියුලේ සම්බන්ධයෙන් උත් ගැටලු රාශියක් පසුගිය කාල සීමාවන් තුල මතුවුණා. නමුත් දැන් මේ වෙනකොට ඒවා සියල්ලම කෙමින් යටපත් වීගෙන යනවා. මේ අලුයට ගිනිය නැවත ඇවිස්සීමක් නෙමෙයි මන්ත්‍රීතුමිය. මේ සියල්ලම කැටි කොට ගත්තාම ඔබතුමියට කෙසේද හිතෙන්නේ වර්තමානයේ මෙන්ම අනාගත අපේ දරු පරපුර, කාන්තා පරපුර, රටේ අනාගතයේ කෙබඳු වේද? අවසාන ප්‍රශ්නය මගේ. ඇත්තටම සරල උත්තරයක් දුන්නොත් අපේ රටේ අනාගතය විශේෂයෙන්ම කාන්තාවන්ට, දරුවන්ට ඉතාමත් අවදානම් තත්යක තියෙන්නේ. මොකද ඒක සමාජ මාධ්‍ය ඇතුලේ වෙන්න පුළුවන්, විද්‍යුත් මාධ්‍ය ඇතුලේ වෙන්න පුළුවන්. අපි එදා අපේ සාමාන්‍යයෙන් අපි ලාබාලවියේ රෑ 10න් පස්සේ විකාශය වෙච්ච සමහර ටෙලිනාට්‍ය අද Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට්. අද සෝෂල් මීඩියා ඇතුලේ විවෘත සංවාද වලට කරගෙන තියෙනවා. ඒතකොට මේක මම දකින්නේ හොඳ ප්‍රවණතාවයක් විදිහට. මොකද ළමයා කියන්නේ මනස හැදෙන කෙනෙක්. ඕන දෙයක් උකහා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හෙනවට වඩා දකින්න දේ පිළිබඳව දරුවන්ගේ මතකයේ රැඳෙන ප්‍රවණතාවය වැඩි. මේ කාරණාව මත පදනම් වීම තුල සහ මේ පිළිබඳව රජයේ යම් නියාමනයන් සිදුවීම ප්‍රමාද වීම හේතු කොටගෙන මම බය නැතුව කියනවා අපේ රටේ තාරුණ්‍ය, දරුවා, ගැහැණිය ඉතාමත් බිහිසුණු අවදානමක අනාගතයේදී ඉන්නවා කියන කාරණේ. ඒ කියලා අපිට එතනින් අත මිදෙන්න බෑ. එනිසා මමත් ඔබතුමිය වගේ මිල්ලීම් කරනවා කාන්තාවකට හිංසනය කරන්න කලින්, කාන්තාවක් වාචිකව හිංසනය කරන්න කලින් නික්කමට හිතන්න. මේ ඔබේ ආදරණීය බිරිඳට නම් සිද්ධ කරන්න ඔබ කැමතිද? මේ මෙවැනි තත්ත්වයකට ඔබේ ආදරණීය නැගෙනිය, සහෝදරිය, අම්මපත් වෙනවට ඔබ කැමතිද? චුට්ටක් හිතන්න. එහෙම හිතලා පුළුවන් නම් තමන් මර්ධනය වෙන්න, තමන් පාලනය කරගන්න. අපි දරන වෙහෙසට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන්ම අර මම කලිනුත් කිව්වා මේ අපි කාන්තාව කියන භූමිකාව ඉතා විශාලයිනේ. ඇය ජම්මේ ලබන්නේ බිලිඳියක් විදිහට, මිත්තණියක් විදිහට අවසන් ගමන් යනවා. එදා දඩයම් යුගයේදී මම අධ්‍යයනය කරද්දී මම දැක්ක දේ තමයි කාන්තාව ගොඩාක් ගෙදරට වෙලා
මහත්තයා ගෙනත් දෙන දේවල් කළමනාකරණය කළා දරුවෝ රැක බලාගත්තා. ඒ කළමනාකාරීත්වය තිබුණා කුඩුම්බය ඇතුලේ. හැබැයි අද අති බහුතරයක් කාන්තාවෝ දඩේ මේ ගිහිල්ලා ඇවිල්ලා ගෙදර උයලක් දෙනවනේ. සියල්ල කරනවා. එතකොට මහත්තයා උදේ නැගිටලා ඔෆිස් එකට යනවා බත් එක බැඳලා දුන්නට පස්සේ බෑග් එකට දාගෙන තේ එක බිව්වා ඇඳගත්තා ගියා. හැබැයි ගැහණියක් ඔෆිස් යන්න කලින් මම මගේ ගෙයින් එළියට වහින්න කලින් මොන තරම් දේවල් කරනවා. ඒ නිසා දැන් ඔබතුමිය අද දවසේ මේ ඇවිල්ලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඳලා කොළඹටම ඇවිල්ලා ඒත් එක්කම දැන් ආපහු පස්සට ආයි ගමනක් යන්න ඕනේ. ඉතින් විස්තර කරන්න ඔබතුමියගේ ජීවිතය. එතකොට මේක කෙනෙක් දකින්නේ ඊ타මත්ම චුට්ටි කොට. ගැහණියක් මොන වේදනාවින්ද සුන්දර විඳිනවද? ඇය විඳින්නියක් නිසා තමයි ගැහණියට ඉන්නී පදේ ස්ත්‍රීත්වය අඟවන්නේ ඉන්නී යොදවගෙන තියෙන්නේ. ස්ත්‍රීත්වය අඟවන පදයක් නේ ඉන්නී කියලා තියෙන ත්‍රාදිතය. ඒ තුල ගැබ්බෙන්නේ දරන්නේ කියන කාරණේ. එතකොට ඇයට ඕන දෙයක් දරා ගන්න. අපි ඕන දෙයක් දරා ගන්නවා. අපි මොන තරම් තෙහෙට්ටුවක් තිබ්බත් අපේ ගෙදරට යනකොට අපේ අම්මා අපේ සහෝදරය අපේ දරුවෝ දකින්නකොට අපි hina වෙනවා. අපේ වෙහෙස අපි යාලට පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවදී අපිට ගහන ගැහිලි වලට අපි වැටෙන්න තියෙන අන්තිමට වැටිලා තියෙන්නේ. හැබැයි අපි පවුල ඉස්සරහා අපි සමාජයේ ඉස්සරහා බොහොම ආඩම්බරයෙන් ඒක නිකන් නොදැනුණ ගානට අපි ඉන්නවා. අපිට හිතක් පපුවක් නැද්ද කියලා අපිටම දැනෙන විදිහට. එවැනි තත්යකට කිසිම කාන්තාවක් පත් කරන්න එපා. ඒක ඇවිල්ලා මේ කියලා නිර්වචනය කරන්න බැරි දඩුවමකින් එහා ගියපු කවදා හරි දවසක කාන්තාවක් හිංසනයට පත් කරා නම් කරන්න ඉන්නවා නම් තමන්ගේ මනස තමන්ට දඩුවම් දේවි කවදා හරි දවසක මේ යථාර්ථය තේරුම් කරගත්තොත්. ඒ නිසා මමත් මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා අපේ රටේ කාන්තාවෝ විශේෂයෙන්ම දරුවෝ ගැහැණු දරුවන්ව ආරක්ෂා කරන්න ඔවුන්ට පුදුමාකාර විදිහේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔවුන්ගේ පුදුමාකාර විදිහේ සමාජ හිංසනයන් වලට ගොදුරු වෙනවා. ඒ ගොදුරු වීම වලට සමහර අවස්ථාවලදී මම මේකත් කියන්න ඕනේ. හේතුව පිරිමිම නෙවෙයි. ගැහැණියක් යම් ආකාරයක පීඩාවකට පත් වෙලා තියෙන සමහර සිද්ධාන්ත අපි ඉතිහාසයේ ඇතැම් අවස්ථාවන් වලදී ඇති වෙලා තියෙන ඛේදනීය තත්ත්වයන් ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරාම සමහර විට තවත් ගැහැණියක් තමයි මේක පිටිපස්සේ ඉන්නේ. වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හැම කෙනාගේම ගැහැණියක්ද පිරිමියක්ද අපේ රටේ ලිංග භේදය මත පදනම් වෙලා යන සංස්කෘතියක් එක්කනේ අපි ජීවත් වෙන්නේ. ගැහැණු අයට මේ රස්සා ගැහැණු අයට මේ දේවල් දැන් ඒවා ටිකක් හැබැයි වෙනස් වෙලා තියෙනවා. දැන් අපි බබාට පාරේ වාහන එලවන 100ක් ගත්තොත් 50ක්ම කාන්තාවෝ ඉන්නවා. ඉස්සර රජයේ රස්සා කරේ පිරිමි අය වැඩිපුර. හැබැයි අද ඉන්නේ කාන්තාවෝ. විශ්වවිද්‍යාලය ගන්න වැඩිපුර ඉන්නේ කාන්තාවෝ. දේශපාලනය ගන්න අපි 125 කෝටාව ඉල්ලගෙන හරි අපි ඇවිල්ලා ඉන්නවා. වෘත්තියෙන් ඇතුලේ ගන්න. ඒක තමයි දැන් 125ක් ඉල්ලලා මැතිවරණ කොමිෂන් සභාවෙන් දීලා රජයේ අනුමත නමුත් කාන්තාවන්ට මොකද්ද හම්බ වෙලා මෙච්චර නීති රීති තියෙද්දි ඇයි මේ විදිහට මේ කාන්තාවට මේ ප්‍රශ්නේ එන්නේ නේ? කාන්තාව දන්නේ නැහැ කාන්තාවගේ තරම. ඒකත් හේතුවක්. තමන්ට කරන්න තියෙන දේ තමන්ගේ භූමිකාව ඇතුලේ තමන්ට දිනා ගන්න යන්න ඕන මාවත පිළිබඳව ඇය නොදැන සිටීමත් එක්තරා විදිහක අභාග්‍යයක්. සහ තවමත් කාන්තාවෝ හිතාගෙන ඉන්නවා මානසිකව මේ අපි පිරිමි සමාජය ඇතුලේ අපි පිරිමියාගෙන් තොර යන්නේ කියන්නේ පිරිමියාගෙන් තොර යන්නේ හොඳ නෑ කියන එක වැරදි විදිහට අර්ථකථනය කරගන්න එපා. දැන් මම മന്ത്രിවරියක්. එතකොට මං කරන හැමදේම මගේ ගෙදර සහෝදරයන්ගෙන් හරි කියන්නේ පිරිමියාගෙන් තොර වෙන්න එපා කියන දේ කියන්නේ අපි කාන්තාවක් හැටියට පිරිමියාට ඉහලින් යන සීමාව අඩු කරන්න කියන එක නෑ මෙහෙමයි. මම කියන්නේ කාන්තාවන්ට සමතන ලබා දීම තුළ ඇය නිසිතැන ලබා ගනීවි. හැබැයි කාන්තාව තේරුම් කරගන්න ඕනේ මගේ නිසිතැන වෙන්නේ මම පිරිමියා කියන කෙනාට අභිබෝලාද පස්සෙන්ද කියන කාරණාව. ඔබතුමී ඒක තමයි මේ අර්ථ ගන්නවන්න උත්සාහ කරන්නේ. නැත්නම් ඒ වචනය තුල අර්ථ ගණනාවක් පැමිණෙන්න පුළුවන්. ඒක හින්දා. හරි. අහන දේ පිළිදෙල අපි මම මේකත් කියන්න ඕනේ මිනිස්සු ලෝකේ දකින්නේ තමන්ගේ බුද්ධිය. තමන්ගේ අත්දැකීම්, තමන්ගේ සිතුවිලි, තමන් කරන කොටගෙන. එතකොට තව කෙනෙක්ගේ නමින් ඇය හෝ කවුරුන් හෝ වේවා දිගහරින්නේ තමන්ගේ හෙළුවත කියන එක විතරයි මගේ විශ්වාසය. හරි. ඉතින් අද දවසේදී අපිත් එක්ක ආදරණීය සහ ඉතාමත් රසබර අර්ථබර සාකච්ඡාවකට එකතු වුණේ ආදරණීය මන්ත්‍රීතුමියක් මනෝ උපදේශකවරියක් සහ පෙරපාසල් ගුරුවරියක් වෙන සුපුනි සඳමාලි මහත්මිය. ඉතින් 7 topic in 7 days with සජීවී වැඩසටහන අද අවසන් කිරීමටයි මේ අපි සූදානම් වෙලා සිටින්නේ.
කලින්ම මතක් කරන්න කැමති ආදරණීය ප්‍රේක්ෂකයින්ට ඔබට යම් ගැටලුවක් තියෙද අපිට දන්වන්න අපි කැමති ඒ පිළිබඳව කාලීන මාතෘකා යටතේ සාකච්ඡා කරන්න ඔබට අවශ්‍ය දේ මොකද්ද ඔබේ ගැටලු කුමක්ද කියලා අපිට දෙන්න අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් ආදරණීය මන්ත්‍රීතුමියනි ගුරුතුමියනි මනෝවිද්‍යා උපදේශකතුමියනි ඔබතුමියට බෙහෙවත්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක ආරාධනා කිරීම සහ අවස්ථාව ලබා දීම සම්බන්ධව. හරි. ඉතින් ඔබ සියලුම දෙනාටම සුබ දවසක්.